නවත්තන්නකෝ. කැකිරි පළුව. පුතේ මෙන්න මේකේ කැකිරි පළුවක් කපමු. කැපුවා. පැණි කොමඩු පැණි කොමඩු ගෙඩිය. කැකිරි පළුව. මේ බලන්න මේ සුන්දර මූණ. ඈ පැණි කොමඩු කැකිරි පළුව. සාහිත්‍යයේ ශබ්ද රසය සහ අර්ථ රසය කියලා කාරණා දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් ශබ්ද රසය තිරසනුන්ටත් තේරෙනවා. ඔය පෙරහැරිය දකින්නවානේ අලි නටන නටිල්ල. ඒ නිසා මේ අපි දැන් කරේ අහපු ගීතේ හරි කොහොම ශබ්ද රසයෙන් අනුුණයි කියලා කියන්න පුළුවන්. හොඳට ගැටෙනවා. හැබැයි මේ දිල්ලිත් එක මේ මං ඇවිල්ලා තියෙන්නේ මේ පැණි කොමඩු ගෙඩිය කැකිරි පළුව කියලා මේ වගේ සුන්දර යුවතියන්ට මං හිතන්නේ මේ අපහාස කරන එක හරි අසාධාරණයි. එතකොට මේ කොමඩු ගෙඩියගේ මේ ගැහණු මුහුණක් නැත්නම් ගැහණු ශරීරයක් උපමා කරන්න පුළුවන්ද? මොකද අපේ සාහිත්‍යයේ එහෙම දේවල් තියෙනවද? සචි මල්ලේ 1 2 3 4 කොමුල් අමඩ් ලෙඩ්ලි නැසී එබොන් මියුල් යහ බැසී එකපල් දල වන්දි ගැසී මන ජල්වයි සිත් නොමුසී ඇය දැක්කෝ කොමල සෙනාව කොමඩු ගෙඩියක බීජපන්තියයි ඇගේ පිය තෙපොළ එහි මියුරු මදයයි දිගු ඇස කොමඩු ගෙඩියේ පිට පොත්ත වගේ එවන් ලද මා හදවත දල්වයි සිත ඈ නොමුදයි සීගිරි කුරුටු ගිය මේ බලන්න කොමඩු ගෙඩියකින් අර්ථ රසය කවියක අර්ථ රසය කොච්චර අපූර්වට ගෙනාවද කියලා කොමුල් අමඩ් ලෙඩ්ලි නැසී එබොන් මියුල් යහ බැසී එකපල් දල වන්දි ගැසී මන ජල්වයි සිත් නොමුසී